මේ ડોකියුමන්ට්ස් වල පොඩි ප්‍රශ්නයක්ලු. ඒක මිසක් මැඩම් කිය ඇස් දෙක උඩ ගිය විදිහට මං හිතුවා තවත් මලකයක් තමයි කියලා. නෑ මේ මැඩම් මම මේ අහන්න කියලා හිටියේ මේ ඉලව් ගෙදරින් පස්සේ මැඩම්ගේ මමි ඩැඩි දැක්කේම නෑනේ. මම එබ්‍රෝඩ් ගිහිල්ලා හැමතිස්සෙම යනවා එනවා. කික්ම තමයි. ඉතින් උකට බේතක් ගන්න එපායි. හැබැයි මැඩම් එහෙම දරුණුවට යනවා නම් මේ ඉංග්‍රීසි බේත් කළා හරියන්නේ නැහැ. සිංහල බේත තමයි කරන්න ඕනේ. මේ අපේ සමගිපුරේ ඉන්න හොඳ වෙද මහත්තයෙක්. ගුලි 3යි වරු 3යි. බෙදාගෙනම දුන්න මල. බඩ වේලනවා නියමෙට. මොනවාද මේ මිනිස්සේ මේ කියවන්නේ? තව එකක් තියෙනවා මැඩම්. ඩැම්ලි ගෙඩියක් මතුරුලා බිව්වත් හොඳයි. උදේ පාන්දර පින්නට තියලා. හරි. දැන් බේබිලා හිතන්නේ මම බොරු කියනවා කියලා නේද? රයිට්. මට දෙන්නකෝ රුපියල් 300ක්. මං හෙට එනකොට ගුලි 3ක් අරගෙන එන්න. බීලා බලන්නකෝ. බිව්ව ගමන් කික්ක තමයි. මර්වින්. එබ්‍රෝඩ් යනවා කියන්නේ රට යනවට. ඇත්තද? මං හිතුවා එබ්‍රෝඩ් යනවා කියන්නේ බඩ යනවට කියලා. නෑ කමන්නේ ඉතින් මගේ කොලේ ඉරුණට කමක් නෑ බේබිලා කාලෙකට පස්සේ ඉනා වුණානේ. ඉනා වුණාම ලේ පිරිසිදු වෙනවා. ඉදස්සන එකට පින් සිද්ධ වෙනවා. මර්වින් කරන වැඩවලට අම්මා කෑ ගැහුවට අන්තිම කාලේ මර්වින් හින්දා අම්මා හිටියේ සතුටින්. මර්වින්ගේ දුවගේ කසාදයට වියදම් කරන්න ඕනේ රෙජී කියලා මේ මෑතකදී අප්පච්චිට අම්මා කියලා මං අහගෙන අම්මා මර්වින්ට හරියට අනුකම්පා කළා අනුත්තර